ගරු කතානායකතුමනි බදුල්ල වෙන බඩාලා නැහැ. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න සමන්ත විද්‍යාරත්න බඩ නැහැ. ඉන්න 9 දෙනාම නැහැ. මමනේ හිටපු ඇමති. ඔබතුමා මේ කෝප් කමිටුවක් වගේ එකක විගණාධිපති ළඟ තියාගෙන මන්ත්‍රීතුමා අපේ සභානායක මන්ත්‍රීතුමා ඔබතුමා ලිපියේ තියෙන ටික කියවන්නේ. කියලා ඉවරයිද? ඉවරයි. ඒ නිසා මට දෙන්න වචනයක් කියන්න කතානායකතුමා. ඔබතුමාගේ වරප්‍රසාදක නැගුවා. මට වචනයක් කතා කරන්න දෙන්න කතානායකතුමා. මම කියන්නේ ඒ නිසා ආණ්ඩු පක්ෂයේ සභානායකතුමා කිව්වා මේ පාර්ලිමේන්තුව මගුල් මඩුවක් කරගන්න එපා හැතිරෙන්න පුරුදු කරන්න කියලා. ඒ නිසා තැනක හැතිරෙන්න ඒ മന്ത്രിවරු ගෙනල්ලා උපදෙස් දෙන්න. මේක මේ බඩාලා මේ මගේ බඩ ඉතින් කපලා අයින් කරන්න බෑනේ ඔය කතානායකතුමා. මට ඒක අඩු කරන්න මම මහන්සි වෙනවා අඩු වෙන්නේ නැහැ මම මොනවා කරන්නද? ඔබතුමාගේ දැන් වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරානේ. දැන් අපි ඒක ඉදිරියට